මම මේකේ කතා කරන්න යන්නේ ඇත්තටම අපි මේ AI කියන දේ ගැන හරියට තේරුම් අරගෙන තියෙනවද? අපි ඒක හරියට පාවිච්චි කරනවද කියන දේ. ඔයා ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේක කාටත් අදාළයි. මේ AI ගැන කතා කරන්න කලින් මම පොඩි එක්සාම්පල් දෙකක් දීලා ඉන්නම්. අපි මේ වගේම තාක්ෂණයක් ආපු වෙලාවල් වලට ඒක අපි කොහොමද අපේ ජීවිතවලට කලින් අරගෙන තියෙන්නේ කියලා. පළවෙනි දේ තමයි අපිට පරිගණක හඳුන්වා දීපු කාලය. මීට අවුරුදු ගානකට කලින් පරිගණක හඳුන්වා දීපු කාලේ අපේ පාසල් වලට එනවා මේ පරිගණක කියන දේ විෂයක් විදියට. පාසල් වල උගන්වනවා, විශ්වවිද්‍යාල උගන්වනවා, හැමතැනම මේ පරිගණක කියන දේ පීරියඩ් එකක් දාලා ඒ දේ උගන්වනවා. අපි ගොඩක් වෙලාවට ඉගෙන ගත්තේ මේකේ හાર્ඩ්වෙයාර් කම්පොනන්ට්ස්, ඒකේ මවුස් එක, කීබෝඩ් එක, ඒක ඇතුලේ තියෙන හાર્ඩ් ඩ්‍රයිව් එක, RAM එක, ඔය වගේ දේවල්. ඊට පස්සේ මේක නෙට්වර්ක් කරන්නේ කොහොමද? තවත් කම්පියුටර් එකකට කනෙක්ට් කරන්නේ කොහොමද? ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්නේ කොහොමද? ඔය වගේ දේවල් අපි ඉගෙන ගත්තා. ඊට අමතරව අපි ඉගෙන ගත්තා Microsoft පැකේජ් එක ගැන. ඒ කියන්නේ Microsoft Word, Excel, PowerPoint මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද? Microsoft Paint පාවිච්චි කරලා චිත්‍ර අඳින්නේ කොහොමද? මේ වගේ දේවල් ඉගෙන ගත්තා. නමුත් ගොඩක් අය ওই අවස්ථාවේ තේරුම් ගත්තේ නැහැ. පරිගණකය කියලා කියන්නේ අපි හිතනවට වැඩිය ලොකු දෙයක් කිරීමට හැකියාවක් තියෙන දෙයක් කියලා. අපි Microsoft Paint පාවිච්චි කරලා චිත්‍ර ඇඳගෙන ඉන්නකොට ඒකේ නියම වටිනාකම තේරුම් ගත්ත අය මොකද කරේ? ඒගොල්ලෝ ඩෙවලොප් කරා Adobe Photoshop වගේ ඇප්ලිකේෂන්ස්. ඒ වගේ චිත්‍ර අඳින්න, ෆොටෝස් එඩිට් කරන්න. ඒ කියන්නේ ඒකේ අයිඩියා එක අරගෙන එයා ඊට වැඩිය දෙයක් කරන්න උත්සාහ කරා. අපි Microsoft Excel එකේ ගණන් හදාද ඉන්නකොට එහෙම නැත්නම් කැල්කියුලේටර් එකේ ගණනක් හදනකොට SAP, Oracle ඒ වගේ ගිණුම් කරන මෘදුකාංග සමහර අය හඳුන්වලා දුන්නා. අපි ගේම්ස් ප්ලේ කර කර ඉනකොට ඒගොල්ලෝ ගේම්ස් හදනවා, ගේම්ස් ඩෙවලොප් කරනවා. රයිට්? ඒ කියන්නේ ඒක අවස්ථාව අපි තේරුම් ගත්ත විදිය වෙනස්. නමුත් සමහර අය තේරුම් ගත්ත විදිය වෙනස්. ඒ වගේම තමයි ඊළඟට එනවා අන්තර්ජාලය. අන්තර්ජාලය හඳුන්වා දීමත් සමග Facebook, YouTube, Google මේ වගේ වෙබ් අඩවි ගොඩක් අපිට ඇක්සස් කරන්න හම්බ වෙනවා. මෙතනදී ගොඩක් අය මොකද කරන්නේ? මේ දේවල් පාවිච්චි කරලා ඒකෙන් ෆන් එකක් කරගන්නවා. ප්‍රයෝජනයක් නැති දෙයක් අපි කරලා අපි ඒ ෆන් එකක් ගන්නකොට WhatsApp, Instagram, Twitter මේ වගේ ඇප්ලිකේෂන්ස් ගොඩක් එනවා. LinkedIn එනවා. මේ වගේ ඇප්ලිකේෂන්ස් ගොඩක් හදලා එනවා. නමුත් කවුරුත් හිතන්නේ නැහැ Facebook පාවිච්චි කරද්දී මටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නේද? ඇත්තටම මේ Facebook එක කියන එකේ මොකද්ද බිස්නස් මොඩල් එක? Facebook එක ඇයි මේ අපිට මෙහෙම දෙයක් නිකන් දීලා තියෙන්නේ? කොහොමද මේ Facebook එකෙන් සල්ලි හොයන්නේ? Facebook එක හදපු කෙනා මේ තරම් ධනවත් උනේ ඇයි? අපි කවදාවත් ඒ වගේ දේවල් හිතන්නේ නැහැ. අපිට මොනවා හරි දෙයක් හොයාගන්න අපි ඒක Google එකේ සර්ච් කරද්දී මේකේ නියම වටිනාකම තේරුම් කරගත්ත කෙනා මොකද කරන්නේ? එයා ව්‍යාපාරයක් පටන් අරගෙන ඒකට වෙබ්සයිට් එකක් හදලා ඒ වෙබ්සයිට් එක අර Google එකේ උඩටම එන්න පුළුවන් විදිහට එයා හදාගන්නවා. ඒකට SEO කියලා කියන්නේ. එයා ඒ විදිහට ඒක හදාගන්නවා. අපි YouTube එකේ මොනවා හරි වීඩියෝ එකක් සර්ච් කරලා වීඩියෝ එක බලද්දී අපි ඒ බලලා ඒක ෆන් එක කරගත්තා. එහෙම නැත්නම් ඒක এডুকেෂනල් දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒ දේ කරද්දී ඒකේ නියම වටිනාකම තේරුම් අරගත්ත කෙනා ඒකට වීඩියෝ බලනවා වෙනකොට එයා වීඩියෝස් හදලා ඒකට අප්ලෝඩ් කරනවා. සමහර අය අන්තර්ජාලයේ තමන්ගේ නමින් වෙබ් අඩවි පටන් අරගන්නවා. සමහර අය පුංචි පුංචි වෙබ් අඩවි පටන් අරගන්නවා. සමහර අය වෙබ් අඩවි හරහා විශාල ව්‍යාපාර පටන් ගන්නවා. දැන් Amazon, Netflix, Alibaba, eBay මේ වගේ වෙබ්සයිට්ස් බැලුවොත් ජාත්‍යන්තර වශයෙන් ඉතාම විශාල ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ හැමදේම පටන් අරගත්තේ පුංචි වෙබ් අඩවියක් හරහා. නමුත් අපි පාරිභෝගික මනසකින් තමයි මේ හැමදේම බලන්න පුරුදු වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මම Amazon පාවිච්චි කරලා මොනවා හරි දෙයක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට Netflix පාවිච්චි කරලා මට මූවීස් බලන්න පුළුවන් ගෙදර ඉඳලා. මට ෆිල්ම් හෝල් එකට යාමේ අවශ්‍යතාවයක් නැහැ. අපි හිතන්නේ මේ විදිහට. නමුත් ඇත්තටම මේ අවස්ථාවන් වලින් හරියටම ප්‍රයෝජනයක් ගන්න කෙනා එහෙම නෙමෙයි බලන්නේ. එයා බලන්නේ ඕකේ මේ තාක්ෂණයක් අලුතෙන් ඇවිල්ලා තියෙන එකෙන් මට මොකද්ද කරන්න පුළුවන් මේකෙන් මට වැලියු එකක් ක්‍රියේට් කරගන්න අනිත් අයටත් වැලියු එකක් දීලා. මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි දැන් AI එක්ක ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් අය හිතන් ඉන්නවා කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් AI කියලා කියපු ගමන් ඒක තමයි ChatGPT කියලා. ChatGPT කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධියේ එක ප්‍රොඩක්ට් එකක් විතරයි. ඒකෙන් හදන ෆොටෝස් එහෙම නැත්නම් ඒකෙන් වීඩියෝස් හදාගන්න ඒවා ඒකේ තියෙනවනේ වෙනම වීඩියෝ හදන්න වෙනම ප්ලැට්ෆෝම් එකක් සෝර කියලා. ඒකෙන් හදාගන්න වීඩියෝස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් ඔයා මොනවා හරි දෙයක් ඩොකියුමන්ට් එකක් හදාගන්නවා වෙන්න පුළුවන්. මේක ඇවිල්ලා AI වල එක බොහොම පොඩි කොටසක් විතරයි. AI කියලා කියන්නේ මීට එහා ගිය ගොඩාක් දේවල් කරන්න පුළුවන් ටෙක්නොලොජි එකක්. උදාහරණයක් විදිහට දැන් AI වල එක්තරා ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. ඒකට කියන්නේ AI ඒජන්ට්ස්ලා කියලා. මේ AI ඒජන්ට් සාමාන්‍ය පුද්ගලයෙක් හා සමානව එයාට පුරුදු කරලා තියෙන දේ කිරීමේ හැකියාවක් තියෙනවා. අපි හිතමු මේක රැකියාවක්. ඒ රැකියාව සාමාන්‍ය පුද්ගලයෙක් වගේම කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් AI ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒ AI ඒජන්ට්ස්ලාට පුළුවන් සොෆ්ට්වෙයාර්ස් ඩෙවලොප් කරන්න. අපි ඒකට කිව්වහම ඉංග්‍රීසි වලින් මෙන්න මේක තමයි මට හදාගන්න අවශ්‍ය. ඒකේ මෙන්න මේ ෆීචර්ස් තියෙන්න ඕන. එතකොට ඒක ඒ ඇප්ලිකේෂන් එක විසින්ම ඒ අවශ්‍යතාවය හඳුනාගෙන ඒකට මොනවද කරන්න ඕන කියලා ස්ටෙප් බයි ස්ටෙප් ඩොකියුමන්ට් කරලා කෝඩින් කරලා ඒ කියන්නේ අවශ්‍ය කරන සියලුම දේවල් කරලා
අපිට ඒ ෆයිනල් ප්‍රොඩක්ට් එකක් විදිහට ඒ සොෆ්ට්වෙයාර් එක දෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක රිවිව් කරලා බලලා ඒක ඕකේද නැද්ද කියලා කියනවා. ඕකේ නැත්නම් අපිට ඒක තවත් ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් හදන්න පුළුවන්. මේ විදිහට ගිහලා අපිට ෆයිනල් ප්‍රොඩක්ට් එකක් අරගෙන අපිට මේ සොෆ්ට්වෙයාර් එක ලයිව් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේක සාමාන්‍යයෙන් පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන් විදිහේ සොෆ්ට්වෙයාර් එකක් AI එක හරහා හදාගන්න පුළුවන්. කෝඩින් පිළිබඳව සීරෝ නොලෙජ් එකක් තියාගෙන. ඒ කියන්නේ අපි කෝඩින් කරන්න දන්නේ නැහැ. මුකුත්ම දන්නේ නැහැ. නමුත් AI පාවිච්චි කරලා අපිට ඒ දේ කරන්න පුළුවන්. මොකද AI ඒජන්ට් ඒක කිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් AI ඒජන්ට්ස්ලා ඉන්නවා සේල්ස් කරන්න පුළුවන්, මාකටිං කරන්න පුළුවන්, ඊමේලින් කරන්න පුළුවන්, අපොයින්ට්මන්ට්ස් බුක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ එක ටාස්ක් එකක් එයාට ට්‍රේන් කරලා හැදුවට පස්සේ ඒකේ එයා ඉතාම හොඳ එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. එයාට පුළුවන් ඒ සබ්ජෙක්ට් එක හැන්ඩල් කරන්න. දැන් මේ වීඩියෝ එකෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් පණිවිඩය? පණිවිඩය තමයි AI කියන දේ අනාගතයේ අපේ ජීවිතවලට ගොඩාක් ලොකු වෙනස්කම් ප්‍රමාණයක් අරන් එන්න පුළුවන් දෙයක්. අපි තාම දන්නේ නැහැ කොයිතරම් දුරට අපේ ජීවිතවලට මේක බලපායිද, අපේ රැකියාවන් වලට කොයිතරම් දුරට බලපායිද, අපේ ව්‍යාපාර වලට කොයිතරම් දුරට බලපායිද. අපි හරියටම මේක කියන්න දන්නේ නැහැ. නමුත් ඒකේ යම්කිසි බලපෑමක් වෙනවා කියන එක අනිවාර්යෙන් අපි දන්න දෙයක්. වැදගත්ම දේ තමයි අපි මේ තාක්ෂණය ඉගෙන ගන්නවද කියන එක. අපි මේ තාක්ෂණය හරියට ඉගෙන ගන්නවද කියන එක. ඒ කියන්නේ අර අපි කම්පියුටර් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ආපු වෙලාවේ ඒක ඉගෙන ගත්තා වගේ ඒකෙන් අපි නිකන් ෆන් එකක් කරගන්නේ නැතුව ඒකේ ඇත්තටම අපේ රියල් ලයිෆ් එකට අපේ ව්‍යාපාරවලට එහෙම නැත්නම් අපේ වෘත්තීන් වලට අපේ අධ්‍යයන කටයුතු වලට මේක කොහොමද හරියටම පාවිච්චි කරන්න පුළුවන් කියන දේ අපි ඉගෙන ගන්නවා. සමහර විට ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ව්‍යාපාරයට කොහොමද මේ AI ටෙක්නොලොජි එක දාගන්නේ? එහෙම නැත්නම් ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා ඒ රැකියාවේ ප්‍රෝග්‍රස් එකක් බලාපොරොත්තු වෙනවා නම් මම කොහොමද මගේ රැකියාවේ වැඩ කටයුතු පහසු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්? එහෙම නැත්නම් මං වැඩ කරන ආයතනයේ ඒ ආයතනයේ වර්ක් ෆ්ලෝස් වලට එහෙම නැත්නම් ඒ මගේ රැකියා ආයතනයේ මම කරන දේවල් වලට අපිට කොහොමද AI ලින්ක් කරන්න පුළුවන්? ඒ කියන්නේ මේ තාක්ෂණයේ තාම අලුත් නිසා ඔයාට මේකේ එක්ස්පර්ට් කෙනෙක් වුණොත් සමහර විට අපි බලාපොරොත්තු වෙනවට වැඩිය විශාල ඔපචුනිටිස් ප්‍රමාණයක් අපිට ලැබෙන්න පුළුවන්. හොඳම දේ තමයි අපි විවෘත මනසකින් තමයි මේ වගේ තාක්ෂණයක් දිහා බලන්න ඕන. මේක අපි හිතුවොත් එහෙම මේක අපිට තියෙන දෙයක් නෙමෙයි මේක software developers-ලාට එහෙම නැත්නම් කෝඩින් කරන්න පුළුවන් අයට තියෙන දෙයක් කියලා ඒක අපි කරගන්න ලොකුම වැරද්දක්. මොකද AI හැන්ඩල් කරන්නේ ගොඩක් වෙලාවට ලැන්ග්වේජ් එකකින් මිසක් කෝඩින් වලින් නෙමෙයි. ඔයා software develop කරන knowledge එක නැති වුණත් ඔයාට AI පාවිච්චි කරලා ගොඩක් දේවල් කිරීමේ හැකියාව තියෙනවා. අන්න එතනයි වැදගත්කම තියෙන්නේ. ඔයාට ඒ සම්බන්ධයෙන් හරි දැනුමක් අවබෝධයක් ලබා ගන්න එක. ඉතින් මට මේ වීඩියෝ එකේ දෙන්න තියෙන මැසේජ් එක තමයි AI ටෙක්නොලොජි එක හරියට ඉගෙන ගන්න. ඔයාගේ ජීවිතේට, ඔයාගේ රැකියාවට, ඔයාගේ ව්‍යාපාරයට කොහෙන්ද මේක හරියට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්, ඔයා කොහෙන්ද මේක හරියට ඇප්ලයි කරගන්න පුළුවන්, මොන දේවල් වලටද ඇප්ලයි කරන්න පුළුවන් කියලා හරියට තේරුම් ගන්න පරක් වෙනකන් ඉන්න නැතුව.